හැමෝටම ලස්සන දවසක්. අන්න අපි යනවා අද සීගිරිය බලන්න. ලස්සන දවසක්, සුබ දවසක්. සීගිරිය යනවා කිව්වට මම නම් බැලුවේ සීගිරියට ඉස්සෙල්ලා ටිකට් ගන්නට යන්න තියෙන පාර. හැමෝම හිතනවට වඩා ගොඩක් වෙනස් නේ ඉතින් මගේ වීඩියෝස්. ගෙදර ටිකට් එකක් අරන් යනකම් මම බැලුවේ මේවා තමයි. බලන්නකෝ. දියාගලක් තියෙනවා, ලස්සන රෝස ගස් තියෙනවා. මේ සීගිරිය එන්ට්‍රන්ස් එකට මේ පොඩ්ඩක් මෙහායින් තියෙන පාර. මෙතනින් ගිහිල්ලා තමයි ටිකට් අරන් අපිට අනිත් පාර පැනලා යන්න ඕනේ සීගිරියට. ඉතින් බලන්න මේ ගස් අනේ මන්දා ගස් නෙවෙයි ඒවා නිකන් අර රුක් දෙවිවරු වගේ. මට හිතෙන විදිහ මම මේ වගේ පැය භාගයක් විතර මේ ගස් අතරේ ඒ සතුටින් ඉඳා පුදුමාකාර සීතලක් මේ තමයි දියාගල කියලා කිව්වා. ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒක මම අද තමයි දැක්කේ. දියාගල කියලා ගහලා තිබ්බා. හරිම ලස්සන පරිසරයක්. මේ බලන්න මේ ගස් ටික මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ පුදුම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. ඒවා ගොඩාක් පරණ ඒවා වෙන්නේ නැති. මේවායේ බෙන්ච් තියෙනවා මේ ළඟ වාඩි වෙලා අපිට ඕනේ කෑම එකක් හරි කන්න පුළුවන්. ඉතින් මං නම් ගොඩක් දැන් ඉතින් අපි ඔන්න සීගිරියට යන්නේ. මේ සීගිරි ගල ඈතට පේන විදිහ මේ ගල උඩට තමයි අපි යන්න ඕනේ. දකින්නකොට නම් ඉතින් බෑ කියලාත් හිතෙනවා. ඒ තරම් උසයි රස්නේ යව්වයි. ඔන්න ඉතින් මේ වටේට මෙතනින් වැස්ස වගේ පින්නකුත් එනවා. මේ උඩට තමයි අපි නගින්න ඕනේ. මේ කට්ටිය නගිනවා. ඔන්න ඉතින් අපි යනවා ටික යන අතර නම් වීඩියෝ කරගන්න අමාරු වුණා. මෙන්න මේ කඳු අනම්මනම් අතරින් තමයි යන්නේ. මේ බලන්න ඔයාලට පෙන්වන්න විශේෂම දෙයක් තිබ්බා. මේ ඉලව් කියන්නේ වඳුරෝ. මෙන්න මේක ඇතුලේ තමයි යන්නේ. ඉතින් වීඩියෝස් නම් වැඩි ගත්තේ නැහැ. ගල උඩට නගින වෙලාවේ මේ ඉලව් පවුලක්ම ඉන්නවා. හරිම ලස්සනයි. එතන බලන්නකෝ ඒක මේ අනේ මන්දා මට පුදුම සතුටක්. මේ බලන්න මේ සීගිරියේ බඹරවද. මේක නම් මම මේකේ වීඩියෝ එකක් කරා. ඒක තමයි ඔයාලට දැම්මේ මගේ වීඩියෝ එක ඩිලීට් වෙලා හන්දා. බලන්න අමාරු දර්ශනයක් සීගිරියේ බඹරවද කියලා මම ෂෝට් වීඩියෝ එකක් කරා. ඒක ඔයාලට මෙතනත් පෙන්නුවා බඹරවද. මට මගේ අතේ තිබ්බ වීඩියෝ එක ඩිලීට් වෙලා. ඔන්න ඉතින් අපි සීගිරි ගලේ උඩටම නගින්නයි යන්නේ දැන් නම්. මේ චුට්ටක් පල්ලෙහැ. ඕම් බලන්නකො මට වෙච්ච දේ. මගේ බෝතලයක් තිබ්බා. මගේ බෑග් එකයි යාළුවෙක් ඇවිල්ලා අරන් ගියා. බලන්නකො මට වෙච්ච දේ. අන්නේ අය කරන් යනවා. අන්නේ සික් කරා. ඔක තමයි ඕනේ. ඉතින් හරිම ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් මම වෙනදා වගේම කියනා වගේ මොන්න අපි ගල උඩටම නැංගා. ගොඩාක් ලොකු වීඩියෝ එකක් නොවුනට මේක හරිම ලස්සනයි. විඳින්න ඕනේ තනක්. හරිම ලස්සනයි. අහස මැදට ගියා වගේ. ඉතින් ඔයාලත් වෙලාවක ගිහිල්ලා විඳින්න. චූටි දෙයක් වුණත් මම දැක්ක දේ කිව්වා. ලස්සනට වින්දා කියලා හිතනවා. මේ ගල උඩම එතෙන්ට මේ පේන හැටි. අම්මෝ හරිම ලස්සනයි. ඔයාලත් විඳින්න. ජීවිතේ මේ වගේ තැන් වලට යන්න වෙලාව තියෙන හැම වෙලාවකම හැමෝටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගිහිල්ලා එන්න මේ ලස්සන මාත් එක්ක බැලුවට ගොඩක් තෑන්ක්ස්. ගොඩක් ලස්සන දවසක්. ලස්සන ජීවිතයක් උදා වෙන්න ඕනේ. හැමෝටම ගොඩක් ආදරේ. හැමදාම සතුටින් ඉන්න. ගිහිල්ලා ආයෙත් එන්නම්.